ආයුබෝවන් සියලුම දෙනාට. අදත් අපි පුංචි ක්‍රියාකාරකමක් එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නේ. පොල් කුඩු වලට වතුර දාලා මිරිකනවා කියන්නේ පොඩි දරුවන්ට ඉතා හොඳ ස්වාභාවික සහ විනෝදජනක ක්‍රියාකාරකමක්. ඉතින් මේ ඇක්ටිවිටි එක දරුවන්ට ගෙදරදීම කළ හැකි ආරක්ෂිත ක්‍රියාකාරකමක්. වයස අවුරුදු 2 පුංචි බබාලගේ ඉඳලා වයස අවුරුදු 6 අතර දරුවන්ට වඩාත්ම මේ ක්‍රියාකාරකම සුදුසුයි. වැදගත්ම කාරණාව තමයි සෙල්ලමක් වගේ පෙනුනත් ඉගෙනීමක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු දරුවන්ට ශාරීරිකව ලැබෙන වාසි මේ පුංචි ක්‍රියාකාරකමෙන්. දරුවාගේ අතේ ඇඟිලි ශක්තිමත් වී දරුවාගේ ෆයින් මෝටර් ස්කිල්ස් ඩිවලොප් වෙන්න හොඳටම උපකාරී වන ක්‍රියාකාරකමක් තමයි මේ පොල් කුඩු මිරිකීමේ ක්‍රියාකාරකම. ඒ වගේම තමයි මිරිකීම, ඇල්ලීම, පීඩනය වැනි දෑ මේ ඇක්ටිවිටි එක මගින් දරුවෝ දැනගන්නවා. බුද්ධිමය සංවර්ධනයට රුකුලක් වෙමින් පොල් මිරිකුවහම පොල් කිරි එනවා කියලා දරුවෝ ඉගෙන ගන්නවා. ඔබ මුළුතැන්ගේ යොම් පියුම් කරන අවස්ථාවකදී මේ වගේ ඉවත දමන පිරිසිදු පොල් කුඩු ටිකක් පුංචි භාජනයකට දාලා වතුර ටිකකුත් දාලා දීලා බලන්නකෝ පොඩ්ඩන්ගේ සතුට කොච්චරද කියලා. සෙන්සරි ප්ලේ එහෙමත් නැත්නම් සංවේදන ඉන්ද්‍රියන් උද්දීපනය කරන්න මෙම පොල් කිරි මිරිකන ක්‍රියාකාරකමට පුළුවන් කියලා ඔබ දැනගෙන සිටියද? කොහොමද මේක වෙන්නේ කියලා මම අද ඔබට කියලා දෙන්නම්. පළමු එක තමයි අතින් ස්පර්ශය සිදු වෙනවා. එතකොට බබාලට පොල් කුඩු තෙතයි වියලි කියලා අතට දැනෙනවා. ඇස් වලින් දෘශ්‍යමය මාධ්‍ය එහෙමත් නැත්නම් දැකීම සිදු වෙනවා. වියලි පොල් කුඩු වලට වතුර දාපුවාම වෙනස් වෙන විදිය දරුවෝ දකිනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා. පොල් කුඩු වල සුවඳ බබාලට දැනෙනවා. මේ ඉන්ද්‍රියන් වලින් විතරක් නෙවෙයි මනස අත්දැකීමෙන් ඉගෙන ගන්නවා. මනස උද්දීපනය වෙනවා. බලන්නකෝ ඉතින් ඉන්ද්‍රියන් සියල්ලම යූස් වෙන හොඳම ඇක්ටිවිටි එකක් නේද කියලා. පුංචි සරල ක්‍රියාකාරකමක් වුණත් පොඩ්ඩන්ගේ ආරක්ෂාව ගැන ඔබත් මමත් සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. මෙවැනි ක්‍රියාකාරකමක් කරද්දී සෑම වෙලාවකම වැඩිහිටියන් අසල සිටීම, පොල් කුඩු පිරිසිදුද කියා බැලීම, කුඩා බඳුනක් භාවිතා කිරීම, කටට දමා ගැනීම වැළැක්වීම වැනි කාරණා පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. දරුවන්ට මුදල් වියදම් කරලා අරන් දෙන එක්ස්පෙන්සිව් ටොයිස්ම අවශ්‍ය නැහැ. ඔබේ ගෙදර ඉවත දමන පිරිසිදු පොල් කුඩු ටිකකින් ඉගෙනීම, සතුට සහ වර්ධනය ලබා දෙන්න පුළුවන්. ඉතින් බලන්නකෝ පුංචි පොල් කුඩු ටිකක් මිරිකලා දරුවෝ කොච්චර දේවල් ඉගෙන ගන්නවද කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලුම දෙනාට ස්තුතියි.